හා ඔබ එහෙනම් සිහි කර ගන්න ඕනේ ජයසිරිමා බෝධිය. මේ දරුවගේ ශරීරය දාලා යනවා කියලා. හරිද? හා ජයන්ති මංගලා කාලි මෑණියෝ සත්තයි මගේ වරදනාව සත්තයි. මේ ඉන්න පේතෝසේ உடுக்கை பிறந்ததம்மா ஒருத்த நாடு துணியிலே சோளம் பிறந்ததம்மா கூற காட்டு துணியிலே வேம்பு பிறந்ததம்மா வேங்கை மரலிலே பம்பை பிறந்ததம்மா பாளையன் கொடையிலே சிலம்பு பிறந்ததம்மா சாட்டை பிறந்ததம்மா කතා කරන්න ඔයා. ගියාද? හෙලෝ? හෙලෝ? ඔයාට ඇහෙනවද මාව? හෙලෝ? තේනවනේ කතා කරා මගේ කටහඬ එනකොට එයාගේ ඇඟේ හිටියේ පෙරේතයා ඉස්සිලා ආවා. ඔන්න ඕකින තමයි මං කියන්නේ මට වොයිස් තියන්න කියලා. ගියාද ඇඟෙන්? ගියාද? ගියාද කියන්නේ සිහිය ආවා මට. සිහිය ආවද? ඔයාගේ ඇඟේ පෙරේතෙක් හිටියේ. එයා තමයි ඒ බය වෙලා කතා කරේ. එයා ජයසිරිමා බෝධියට වඩිනවා කියලා කිව්වා. ඔව්. මේ ඒ වුණාට ඉතින් ඔහොම බෑ. ඔයා රට ඉන්නේ මේ ඔයා පුළුවන් තරම් ඉක්මනට එන්න. මේ ඉතින් මට නූලක්වත් දාන්න විදිහක් නැති හින්දා මේ පුළුවන් තරම් ඉක්මනට එන්න ලංකාවට. දැනට ඉතින් ඔහොම මේව කරලා තියෙනවා. ඉතින් ඔයාට බලමුකෝ අපි ඉස්සරහට. මං කීප ටික කරගන්නකො එතකොට හරි. මෑණියනේ වතුර මේ ගාන්න ඕනද මේ වතුර ටික ගන්න හම්බුන්නේ නැහැ නේ. මම වතුරනකොට මෙයානේ එයා ආව ඇවිස්සලා. එයා කවුද කියලාවත් දන්නේ නැහැ. මරුණු විදිහවත් එයා දන්නේ නැහැ. කවුද කියලාවත් දන්නේ නැහැ. මරුණු විදිහවත් එයා දන්නේ නැහැ. මේ කිසි දෙයක් එයා දන්නේ නැහැ. එයා කිව්වා ජයසිරිමා බෝධියට යනවා කියලා. මං මේ මෙතනින් ජයසිරිමා බෝධියට මේ යන්න කියලා කියනකොට එයා ජයසිරිමා බෝධියට ගියා. ඒකයි වගේ ඇඟෙන් ගියේ. ඒක තමයි මට සිහිය නැති උනේ. මට දැන් ආයි කියන්න ඔය කකුල් කැක්කුම ආයි එනවාද කියලා. හරිද? හරිද? කකුල් දෙක ඉදිමලා තිබ්බ එක කකුල් දෙක උස්සලා බලන්න කකුල උස්සන්න පුළුවන්ද බැරිද කියලා. උස්සන්න පුළුවන්. බරගතිය අඩුයි. බරගත්තු අඩුයි. ඔව්. එක දෙහි ගෙඩියයි කැපුවේ මම. එක දෙහි ගෙඩියයි කැපුවේ. මේ හරි එහෙනම් තියෙනවා මට වැඩ ගොඩක් තියෙනවා මං අන්නම් ආයි වාට කෝල් එකක්. සර්වන් සරණයි. හරි මුස්සන්න. හරි.